ඔන්න සුබ දවසක් වේවා යාළුවනේ අද ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ වැදගත් කරුණක් කියන්න. මොකද ඊශ්‍රායල් යන්න බලාගෙන ඉන්නවනම් ඊශ්‍රායල් යන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාට ඊශ්‍රායල් රැකියාවකට යන්න වෙබ් එක ඕපන් වෙනවා. මෙන්න මේ අවුරුදු මාසේ 6 වෙනිදා අනිවාර්යයෙන්ම වෙබ් එක ඕපන් වෙනවා. ඔයාලට පුළුවන් ඉල්ලුම් කරන්න රැකියා 4000කට විතරයි අවස්ථාව තියෙන්නේ. අපේක්ෂකයන් 4000කට. ඒ කියන්නේ අයදුම් පත්‍ර 4000යි දෙන්නේ. මේ කියන දේ හොඳට තේරුම් ගන්න. මුළු ලංකාවේම අය බලාගෙන ඉන්නවා මේ අවස්ථාවේ මෙන්න මේ 4000ට ඇතුළත් වෙන්න. ඒක නිසා ඉක්මනින්ම වෙබ් එක ඕපන් වෙච්ච ගමන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දාන්න. නැත්නම් ඔයාට ඉල්ලුම් කරන්න හැකියාව ලැබෙන එකක් නැහැ. අනිවාර්යයෙන්ම ඉක්මනින්ම හොඳ කම්පියුටරයකින් හොඳ පාසබල් කම්පියුටරයකින් ලොග් වෙන්න. නැත්නම් ෆෝන් වලින් ලොග් වෙද්දි මේක ලොග් වෙන්න බැරි වෙයි. හේතුව ඔක්කොමයි ඉල්ලුම් කරන්න මේකට ලොග් වෙන්න try කරන නිසා මේක ස්ට්‍රක් වෙනවා. ඒක නිසා හිර වෙන්න ගන්නවා සිස්ටම් එක. ඔයාලට එතකොට ඔයා ඇතුල් වෙනකොට ඔයා වෙබ්සයිට් එක ඇතුළට යනකොට ක්ලෝස් වෙලක් තියේවි 4000 පිල් වෙලා. ඒක නිසා ඒ දවසේ ලෑස්ති වෙලා ඉන්න 6 වෙනිදා මේක මාර තරඟකාරී බවක් තියෙනවා දැන්. ඒක නිසා වෙබ් එකෙන් ඉල්ලුම් කරන්න තරඟකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේ 4000ට ඇතුල් වෙන්න උපරිම උත්සාහ කරන්න යාළුවනේ. හරිද? ඔයාලට පුළුවන් ඊශ්‍රායල් රැකියාවකට යන්න තියෙන හොඳම අවස්ථාව නිෂ්පාදන අංශයේ B කාණ්ඩයේ රැකියාව තමයි ලැබෙන්නේ. කියන්නේ B කාණ්ඩයේ වීසා කැටගරි එකක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ හොඳමටම හොඳයි. නිෂ්පාදන අංශය කියන්නේ කර්මාන්ත ශාලාවල වැඩ තියෙනවා. ඔයා ලංකාවේ කර්මාන්ත ශාලාවක වැඩ කර කෙනෙක් නම් කුමන හෝ කර්මාන්ත ශාලාවක වැඩ කර කෙනෙක් නම් ඔයා සුදුසුකම් ලබනවා මෙන්න මේ අංශයට ඇතුල් වෙන්න. මේකේ එක්ස්පීරියන්ස් එක ඉල්ලනවා. එක්ස්පීරියන්ස් එක සර්ටිෆිකේට් එකක් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මෙන්න මේ රැකියා කාණ්ඩයට ඉල්ලුම් කරන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි පාඨමාලා සහතිකයක් අනිවාර්ය කරලා තියෙනවා. ඒකත් අනිවාර්යයි. මේ සම්මුඛ පරීක්ෂණයේදී ඒකත් බලනවා. ඇප්ලයි කරන්න තියෙන්නේ www.slbfp.lk www.slbfe.lk කියන වෙබ්සයිට් එකෙන් තමයි ඔයාට ඉල්ලුම් කරන්න තියෙන්නේ. මං වෙබ්සයිට් එකත් ඔයාට දාලා තියන්නම්. එතකොට ඔයාට පුළුවන් මේකට රැකියාවකට ඉල්ලුම් කරන්න. මේකට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ පිරිමි පාර්ශවයට විතරයි. ඒ වගේම තමයි මේ පාර බොහෝ දුරට වයස් කාණ්ඩයේ සීමාව වැඩි කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ 100% ෂුවර් නැහැ. කලින් තිබුණේ නිෂ්පාදන අංශයට 25ත් 50ත් අතර තමයි ඉල්ලුම් කරන්න හැකියාව තිබුණේ. 25ත් 50ත් අතර අවුරුදු. මේ පාර බොහෝ විට 21ත් 55ත් අතර වෙන්න පුළුවන්. ඒක නිසා ඒ අයත් රෙඩි වෙලා ඉන්න. මේක 100% කියන්න බෑ. බොහෝ දුරට නිෂ්පාදන අංශය නිසා මේ රැකියා කාණ්ඩයට අවස්ථාව ලැබීමට ඉඩකඩ වැඩි. 21ත් 55ත් අතර කලින් තිබුණේ 25ත් 50ත් අතර. ඔයාලා කෝකටත් රෙඩි වෙලා ඉන්න. එහෙම දාලා තිබුණොත් ඒ වෙලෙම ඉල්ලුම් කරන්න ඔයාලටත් අවස්ථාවක් තියෙනවා. ඊළඟ කාරණය තමයි ඔයාලට ශ්‍රී ලංකාවේ පිරිසිදු පොලිස් වාර්තාවක් ගන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේම මාස 6කට වඩා වැඩි කාලයක්. ඒ කියන්නේ මාස 6කට අඩු කාලයක් පිට රටක වැඩ කරලා නම් ගැටලුවක් නැහැ. හැබැයි මාස 6කට වඩා වැඩි කාලයක් අවුරුද්ද 2 3 4 ඕ වගේ ලොකු කාලත් මාස 7 8 9 ඒ වගේ කාලත් වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ රටේ පොලිස් රිපෝට් එකක් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරිද? එහෙන් ඉල්ලුම් කළොත් පීබායතනෙන් ඉල්ලුම් කළොත් ඔයාට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒකෙදී ඔයාගේ සේවා සහතිකේ අවුරුද්දකට වැඩි පළපුරුද්දක් තියෙනවා නම් එයාලට ප්‍රමුඛතාවය දෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මනා ලෙස කතා කිරීමේ හැකියාව, sannivedanaya සහ කතා කිරීමේ හැකියාව ඔයාට තියෙනවා නම් එයාලටත් වැඩි අවස්ථාවක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ගේම රජයේ ලියාපදිංචි ආයතනයකින් ඉංග්‍රීසි පාඨමාලා සහතිකයක් අනිවාර්ය කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ පාස්පෝර්ට් එකේ එක්ස්පයර් ඩේට් එක කල්ලිකුත්වීමේ දිනය අවුරුදු 2කට වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ අවුරුද්ද තියෙන කට්ටිය ඉල්ලුම් කරලා තේරුම්න්නේ අවුරුදු 2කට වඩා වැඩි වෙන්න ඕන. ඔයාගේ පාස්පෝර්ට් එකේ එක්ස්පයර් ඩේට් එක. හරිද? ඒ කල්ලිකුත්වීමේ දිනේ මේ දැන් අද දිනේ ඉඳලා ඉදිරියට අවුරුදු 2ක් ඉල්ලුම් කරන දිනේ ඉඳලා ඉදිරියට අවුරුදු 2ක් වලංගු වෙන්න ඕන. ඒකේ ඔයාලා දන්නවා ඔයාලගේ මූලික සුදුසුකම් පරීක්ෂා කරනවා. පළවෙනි සම්මුඛ පරීක්ෂණයේදී ඔයාගේ සහතික පත් ටික හරියට තියෙනවද කියලා ඔක්කොම චෙක් කරලා බලනවා. එතනදිත් ඉංග්‍රීසි දැනීම මූලික මට්ටමත් චෙක් කරලා බලනවා. ඊළඟට නැවත ඉංග්‍රීසි පරීක්ෂණයක් තියෙනවා. හොඳටම ඉංග්‍රීසි බලනවා.
පළවෙනි සම්මුඛ පරීක්ෂණයේදී වගේ ඉංග්‍රීසි කෝස් කරපු සහතිකය අනිවාර්යෙන් බලනවා. ඒ වගේම ඔයාගේ එක්ස්පීරියන්ස් සර්ටිෆිකේට් බලනවා, බර්ත් සර්ටිෆිකේට්, ඒකේ එන්න කියන ඩොකියුමන්ට් ටික ඔක්කොම බලනවා. ඒක සිලෙක්ට් වුණාට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව පරීක්ෂා කරන සම්මුඛ පරීක්ෂණ. ඊළඟට ඔයාට යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. ඒකෙන් පස්සේ නැවත ඔයාට තියෙනවා තාක්ෂණික දැනුම චෙක් කරන එක. ඒ කියන්නේ ඔයාගේ ස්කිල් එක බලන එක, ඔයාගේ එක්ස්පීරියන්ස් එකට අදාළ ස්කිල් එක සහ තාක්ෂණික දැනුම චෙක් කරලා බලනවා. එහෙම තමයි ඉන්ටර්විව් යන්නේ. ඊට පස්සේදී ඔයාලගේ එතනින් සිලෙක්ට් වෙන කට්ටිය ලොටරි දිනුම් මැදීමකට දානවා ඔයාලව. එතනින් ලොටරි දිනුම් මැදීමෙන් තෝරලා ගන්න පිරිසට තමයි ඇග්‍රීමන්ට් එන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. මතක තියාගන්න මේක 6 වෙනිදා වෙබ් එක ඕපන් වෙනවා කියලා මේ කට්ටිය කිව්වට 5 වෙනිදා රෑ 11:59 කියන්නේ 6 වෙනිදාට පාන්දර 12. එතකොට පාන්දර 12ට වෙබ් එක ඕපන් කරන්න පුළුවන්. පාන්දර 12 ඉඳලා ඔයාලට ටච් එකේ ඉන්න වෙනවා. ගිය වකවානු වල ඔයාලා දන්නවා පාන්දර 5ට 6ට වෙබ් ඕපන් කරා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම් මේ කැපවීම කරලා හරියටම ටයිම් එක හොයාගන්න වෙනවා. මේ ටයිම් එක හරියට අපිට කියන්න බෑ. ඒකේ SLBF එක වෙබ් එක ඕපන් කරන ටයිම් එකට තමයි ඉල්ලුම් කරන්න වෙන්නේ. අපි දැනගත්ත විගස ඔයාට පෝස්ට් එකකින් හරින් channel එක ඔස්සේ දැනුවත් කරන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්නම් ඉංග්‍රීසි පාඨමාලාවක් අවශ්‍යයි. පාඨමාලා සහතිකයක් අවශ්‍යයි. ඒක සඳහා ඔයා ඒ සඳහා සුදුසුකම්ලත් ගුරුවරයෙක් මම නිර්දේශ කරනවා. ඔයාට පුළුවන් ඒ ගුරුවරයාත් එක්ක එකතු වෙලා මීට කලින් වාණිජ්‍ය හා සේවා අංශය නිෂ්පාදන අංශයට ගොඩක් අයට මේ කෝසස් එක කරා. ඒ අය මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ සමත් කරගන්න තියෙනවා. ඒ ඉංග්‍රීසි පාඨමාලාවත් එක්ක එකතු වෙනවා නම් 0.74යි 0.56යි 81යි 81 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් තියන්න. හරිද? මැසේජ් එකක් තියුවට පස්සේ ඔයාට රිප්ලයි හම්බ වෙවි. ඔයාට එකතු වෙන්න පුළුවන් පාඨමාලාවත් එක්ක ඉක්මනින්ම පාඨමාලාව ඉවර කරලා රජයේ ලියාපදිංචි ආයතනයෙන් ඔයාට පාඨමාලා සහතිකයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම. මොකද ඔයාට මේ වැඩේ ගොඩ දා ගන්න ඕන නම් අවසාන මොහොතේ ඔයාට පිස්සු හැදිලා වගේ එහාට මෙහාට දුවල තේරුමක් නැහැ පාඨමාලා සහතිකයක් නැතුව, පාඨමාලාවක් කරලා නැතුව. ඒක නිසා දැම්ම තියලා පාඨමාලාව කරගන්න ඔයාට ඕන තරම් කාලය තියෙනවා. පාඨමාලාවට සහභාගී වෙන්න, ඔයාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරගන්න, ඒ දේවල් කරගන්න මෙන්න මේ දුරකථන අංකයට අනිවාර්යෙන් කතා කරන්න. අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැම කෙනෙක්ටම ඊශ්‍රායල් හීනයට වැඩ කරන්න, ඊශ්‍රායල් හීනයට යන්න පුළුවන් ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුළු ලෝකෙම යුද්ධ ගිනි දැල් නිවිලා සාමය උදා වෙන්න කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැම කෙනෙක්ටම බුදු සරණයි.